ඉතාලියෙන් කියනවා මේකට පාස්තාල් තුන්නෝ කියලා. මේක හරි වරසයි. මේක හදන්න කෑන් කරපු ටූනා දාලා මේ තියෙන්නේ ටූනා කෑන් දෙකක්. වල දැන් දෙකේ ටූනා කෑන්. ඔයාලා කැමති වර්ගයේ පාස්තා පැස්ටක් මේකට අරගන්න පුළුවන්. ස්පැගටි හරි කමන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ඊට පස්සේ ලුණු ඔය වගේ දේවල් අවශ්‍යයි. මේ තියෙන්නේ පුංචි මිරිස් ජාතියක් මේ පාවිච්චි කරලා මේ වෙනුවට වලට ගන්න පුළුවන් කෙලින්ම මිරිස් මිරිස් කරලා කෑල්ලට කවලා ගන්නත් පුළුවන්. රයිට්. තව එකක් තමයි මෙන්න මේ තජාස්කේ ඔලිව් කියන ඔලිව් විශේෂයක්. ඊට පස්සේ ඒක අවශ්‍යයි. ඒ වගේම ෆ්‍රෙෂ් පාස්ලි හීනෙත් ලියලා අරගෙන ඒකත් අවශ්‍යයි මේක හදන්න. මේ ලුණු ගෙඩියක් කරගෙන ඒක හීනෙට බලන්න. ඉපත් කරගෙන තියාගන්න. පාස්ලි වල මේ දඬු පහ කරන්න එපා. ඒක පැත්තකින් තියාගන්න. මොකද ඒක තෙල් වලට දාලා ගත්තට පස්සේ හොඳ ෆ්ලේවර් එකක් එනවා. පාස්ලි හොඳට හීනෙට කරගන්න. ඊට පස්සේ ඔලිව් තජාස්කේ කලින් කිව්වේ ඒකයි කේපස් කප්පෙරි දාලා මේ දෙක හොඳට හීනෙට ලියා ගන්න ඕන. රයිට්. මේක තමයි අපි දාන්නේ පැස්ට් එකේ අන්තිම හරියදී. මේක දාන්න නැත්තම් මොකද මේ පැස්ට් එකට ඔලිව් වල රස විතරක් ඕනට වඩා එකතු වෙනවා. මේ එතකොට අර ටූනාවල රස මේ ඒකෙන් වැහෙනවා. ඒ හින්දා මේක දාන්න අන්තිමට. පැන් එකක් ලිපේ තියලා මේ විදිහට ඒකට හොඳට ඔලිව් තෙල් ටිකක් දානවා. මේක මද ගින්නේ තමයි හදන්න ඕන. මොකද එතකොට තමයි අර මේ පාස්ලි වල මේක අරෝමා එක ගන්නට මික්ස් වෙලා මේ ඔලිව් තෙල් වලට එකතු වෙන්නේ. මේකට අපි ලුණු දාමු. ලුණු දාලා ලුණු ටික හොඳට රන්වන් පාට වෙන්න බැදීගෙන එනකොට ඒකට දානවා අපි ටූනා. හරි වතුර උණු වෙගෙන යනවා. ඒක සාමාන්‍යයෙන් පැස්ට් එක ඉස්සෙල්ලාම වතුරේ තියලා තමයි මේ අනිත් ටික කරන්න පටන් ගන්න ඕනේ. මොකද පැස්ට් වල ටිකක් වෙලා යනවනේ. ඒකෝර ඒක හැදිලා එනකොට මේ අනිත් ටික ගන්නට සෙට් වෙනවා. ලුණු ටිකක් දැම්මු. මේ කෑන් එකේ තිබ්බ ඔලිව් තෙල් ටික අහක් කරා. කැමරේක පාවිච්චි කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම කලින් වැඩිපුර ඔලිව් තෙල් දාපු හින්දා නැත්තම් ඔලිව් තෙල් වැඩි වෙනවා. ඒකට මේ අර ග්‍රීසි ගතිය වැඩි මේ ස්පැගටි එකේ මේ පැස්ට් එකේ.
දැන් ෆස්ට් එක ඇත්තට විනාඩි 11ක් තමයි මේ කුකින් ටයිම් එක තිබ්බේ. මේ අර මං කියපු මිරිස් ಜಾති මිරිස් මේකට දාන්න පුළුවන් කෑලි මිරිස් මේ වෙරිච්ච මිරිස් කරලා කෑලි වලට කපලා දාන්නත් පුළුවන්. මොකද්ද මේ ෆස්ට් එක විනාඩි 11ක් තිබ්බේ. විනාඩි 11ම කුක් කරන්නේ විනාඩි 10ක් කුක් කරලා 10ක් හරි 9ක් හරි පමණයි. ඉතුරු අන්තිම විනාඩි දෙක හරි විනාඩිය හරි කරන්නේ මේ හදලා තියෙන මේ මික්සර් එකේ. මේක එකතු කරගමු. ඊට පස්සේ මෙන්න මේ පාස්තා එක තැම්බිච්ච වතුර මේකෙන් කැඳි කීපයක් දාගන්න ඕන. නැත්තම් මේක වේලෙනවා. අනික නිකන් වතුර දාන්නට වඩා අරකේ තමයි මේ අරකින් මාර රසක් එකතු වෙනවා ෆස්ට් එකට. right. මේක ඇත්තට මම කැමති විදියට හදන version එකක් මේක. ඉතින් මම හිතනවා මේක අපි 3-5 රසට කන්න පුරුදු වෙලා තියෙන හින්දා සමහර අපිට මේ අර ඉටලියන් එක පියෝ ඉටලියන් ස්ටයිල් එකට වඩා මේක අපේ කටට වැඩි රසක් දෙනවා කියලා. ඉතින් ඔයාලා try කරලා බලන්න. මේ ඒ වගේ මතක් කරනවා මේ හැම ingredient එකක්ම අපේ Facebook page එක හරහා හරි එහෙම නැත්නම් online store එකෙන් හරි ඔයාලට order කරලා අරගන්න පුළුවන්. සුමාන 2-3ක් වගේ කාලයක් ඇතුළත ගෙදරටම ඩිලිවර් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇවිල්ලා අරගෙන යන්නත් පුළුවන්.